දක්ෂ වෙලා සූක්ෂම වෙලා උපාය මාර්ගී වෙලා අපිව දිනාගමු අපිව දිනාගමු. නැත්තම් මගේ ආදරණීය දුවේ පුතේ අපි පරාජිතයන් ලෙස මියදෙනවා. ඊට පස්සේ නැවත අපි යන්නේ නේද? පරාජිත වූ මානසිකත්වයෙන් කොතෙන්ටද? අපි සංසාරේ මේ භව ගමන දිග්ගැස්සෙන තැනට. අපි එතෙන්ටද යන්න ඕනේ. අපි ඒකද කරන්න ඕනේ. අපිට කළ යුත්තේ කුමක්ද අපි? මොහොතක් හිතන්න. ඒ නිසා මම මේ රටේ වාසය කරන සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ උදාර කාර්යය කිරීමට ශක්තියක් වෙන්න. මට දැනුම තිබුණාට, අවබෝධය තිබුණාට, කළ යුතු දේ දැනගෙන හිටියට මට මේක තනියෙන් කිරීමට නොහැකියි. භාග්‍යවතුන් වහන්සේ බුදු වුණාට උන්වහන්සේට දායක සභාවක් හිටියා. අනේක පින්ඩික විසාකාලා ඇතුළු මල්ලිකා ඇතුළු නේ සුජාතාවලා කොසල් නදී රයිතුමා ඇතුළු මහා පරිවාරයක් හිටියා. නිවැරදි ස්ථාපිත කරගන්නට. එහෙනම් මේ මොහොතේදී එවැනි සහයෝගයක් දක්වන කල්යාණ මිත්‍රයින් ටිකක් අවශ්‍යයි. මට කරන්න පුළුවන් දේ තමයි කැප වෙන්න පුළුවන්. සෑම ෂණයක්ම සෑම මොහොතයක්ම ඒ වෙනුවෙන් කැප වෙන්න පුළුවන්. මට වෙන බලාපොරොත්තු වෙන රාජකාරී වෙන දේවල් නෑ පරමාර්ථ. මට තියෙන්නේ මේ දේශයට ලෝකයට වැරදුණු මග නිවැරදි මග කරා පියවර තබ්බවන්ට. ඒ වෙනුවෙන් මගේ රත්තරන් ආදරණීය දුවා දරුවෝ කැමතිනම් මේ රටේ නැවතත් ගමයි පන්සලයි වැවයි දාගබයි කියන සංකල්පය හා පන්සල එක්ක බැඳෙන ස්වාමින් වහන්සේලා එක්ක බැඳෙන ධර්මදර විනයදර ස්වාමින් වහන්සේලා හැදෙනවා නම් ඒ වගේම ගුණාත්මක භාවයෙන් දැනුවත් භාවයෙන් අවබෝධාත්මකතාවයෙන් සැබෑ ලෙස ඒ භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ උපාසක උපාසිකා කියන කොටස අපි අනිවාර්යයෙන්ම හදන්න ඕනි. මෙන්න මේ ටික කරන්ට නේද? උපාසක උපාසිකාවන් කියන ටික හදන්න අවශ්‍ය කරන ඔයාලගේ දායකත්වය දෙන්න. මේ උදාර කාර්යය කරන්නට ධාර්මිෂ්ඨ යුගයේ තරන්ට ඔයාලගේ දායකත්වය දෙන්න. ඒක තමයි ඉල්ලන ගෞරවණීය ඉල්ලීම. මොකද